බදුළු දිස්ත්‍රික්කයේදී අවුරුද්දේ වැඩි කාලයක් වියලියව පවතින නිසාම වියලුව නම් වූ ඡන්ද කොට්ටාශය ලංකාවේ අති දුෂ්කර ප්‍රදේශයක්. මෙය 1818 ඌව නිදහස් සටනේ නායක කිවුලේගෙදර මොහොට්ටාලගේ උපන් බිම වුවත් එහි වැසියන් වැඩි දෙනෙක් තවමත් දිවි ගැට ගසා ගන්නේ ආණ්ඩුවේ සමෘද්ධි සහනාධාර වලින්. ආණ්ඩුව ඔවුන්ට සමෘද්ධි සහනාධාර දෙනවාට අමතරව ඉඳහිට මරණ ආධාරද කරනවා. මට දරුවෝ දුන්න අය දෙවනියා නැති උනේ. අනිත් දෙන්න ඔය ලොකු පුතයි කසුන්න පොඩි දුව ඉස්කෝලේ යනවා තාම 6 වසරේ. එරන්දි මේ ගෙදරට ආපු දවස් නම් මට පපුවේ මහන්සිය ටිකක් හැදෙනවා. මට මේ ගේවත් මිදලවත් අතු ගන්න දෙන්නේ නැහැ හතියනවා කියලා. මේ ඊයේ පෙරදා මම හේනෙනුත් දැක්ක ඒ විදියට මගෙන් ඉඳලා උදුරලා අරන් එයාතු ගෑවා. ගේ මකුල් දැල් කඩන්න දෙන්නේ නැහැ මට ඒ ගාලේ. වැඩි පොල් ටික යන්න ගියත් පොල් ටික හරි ගාලා ඕන දෙයක් කරලා දෙනවා. අපි කොහේ හරි ගියත් අනේ පුතේ බත් ටිකක් පියා තියන්නේ කොහම එයා තමයි රයිස් කුකර් එකේ ගහලා මේ ලොකු පුතාට අදටත් තේරෙන්නේ නැහැ මහත්තයෝ. කොහේ හරි ගිහිනකොට එයා තමයි බත් චුට්ට හරි අපට උයලා තියන්නේ. අනුන්ගෙන් හරි මානුකම්පාවක් දුකක් දින දෙයක් හැදුනා ඕනම දෙයකදී පිට මිනිස්සෙක් ගැන උනත් මේ ළඟ දවසක ඔය මේ හරි හිකන මිනිස්සෙක් පොළ ගෙදර ඉන්නවා දැක්කලා අත පාරේ ඉන්නවා දැක්කලා ගෙදර ඇවිල්ලා දුවල ඇවිල්ලා ගිහලා මත් එකක් උතාගෙන එයා කන්නේ නැතුව ඉස්සරලා අර මිනිස්සට දීලා ආවි ගිහිල්ලා ඒ වගේ අනුකම්පාවක් තියෙනවා එයාගේ. අපි පොලේ අපි දෙන්න එක්කේලවල බිස්නස් කරන්නේ. මෙයා පුතා ලොකු පුතායි අපි ඔක්කොම ඉතින් මෙයා සමහරලාට හයර් එකක් යනවා. ඉතින් තාත්තා එක එක වටේ මෙහා යනවා. මායි පොඩි පුතායි තමයි එක තැනම ඉඳගෙන බිස්නස් එක කරන්නේ. එදා දවසෙත් අපි පොලේ ඉඳලා තමයි පුතා ඔය ගියේ. සිකුරාදා දවසේ. ඒ කියන්නේ මේ මල්ලි කොහම වෙයිලත්තේ බලන්න යන් කියලා. මල්ට පොලට ආවිලා කියලා තිබුණා. මම කොහේ උදේ වරුවන් බෑ ඉස්කෝල ආරේ කරනවා අපි. මේකෙන් දැන් බෑ හවස් වරුවන් කියලා. උදේ ඉස්කෝල ආරේ ගියලා ගිහිල්ලා ආවිලා ගෙදර ඉඳලා මේ ආයෙත් එකමාරට ගිහිල්ලා ඒ ආයෙ ගිහලා දාලා ආයෙ 4ට ගිහිල්ලා නංගිත් අරගෙන මල්ලිත් එක්කන් ආව මල්ලි හිටිය වෙලාවට මල්ලි යාලා හිටි යන වෙලාව ගෙදර. ඒ හින්දා මල්ලිත් එක්කන් ආවිල්ලා නංගිත් ඉඳලා එහම ආයෙ තෙල් නැතුව තෙල් ගහන්න ගියා මේ කරද ගහමට. එහෙන් තෙල් ගහගෙන ගෙදර ආවිල්ලා පස්සේ ඒද්දි මම බාප්පා කෝල් කරා මේ ආවා මේ මිගවට එන්න ගියා හන්දියට පොළ හන්දියට. පොළ හන්දියට ගිහලා මාමයි බාප්පයි බාප්පා ගලු එක්කන් ආවා. ආවිල්ලා කාලා පාමාට විතර මම මල්ලි යන්න ලැස්සුනා. මම බාප්පට කතාලා බාප්පා මෙහි ඇවිදලා නැණි යන් කියලා. බාප්පුගේ පුතේ රැවෙනවා ඉන්න බෑ හිටු දෙයන්න ඕනේ ඉඳ පාන්දරින් මේ ඉක්මනට එනවනේ යන් කියලා. මම ගොයි ඉක්මනට එනවා යන් කියලා. බාප්පා දැසපර අම්මා ගුවා මේ තාත්තීටිත් නෑ ගෙදර. අම්මගේ පුංචියි විතරනේ ගෙදර ඉන්නේ මේ එන පුංචියත් යන්න කියලා. ගියා මෙහෙම පහමාට විතර. මලට කියදුනා මේ බෝගාපත් මේ කෙටවත් යන්දිරේල හොල්ලක් දෙන්න එන පාර කියන්න කියලා. පරමලේ තනියල හොල්ලක් දෙන්න ඕක මේ තන පන්සලක් තිය පන්සල පාරේ එන්න ගිය ඉස්සරහට. ඒ පාරේ ගිහිල්ලා මේ බෝගාපතන මේ ඉස්කෝලේයි කඩේ දෙක මැද්දේ නවත්තන් හිටියේ එතන. ඉතින් තුම්මන් හන්දියක් වගේ. මම විනාඩි 10ක් විතර යද්දි ඒත් ආවේ නෑ ඒගොල්ලෝ. ඊට පස්සේ මේ කන්දරි පොලිසියෙන් ආවා මේ බෝගාපතන ඉස්කෝලේ පැත්තේ ඉඳලා පයින්. අපි මම ඉතින් දැක්කා එනවා ඉතින් අපි වැඩක් කරන්න ඉඳලා අපි එතනලා හිටියා.
මං ඉස්සර හීට් එකේ හිටියේ මල්ල වාඩිලා හිටියේ ඉලියටලා. අරලෝ මේ අපි නිදන් ගන්නව නේද කියලා අහුවා. අපි කොහේ නිදන් ගන්නව අපි විල්ලක් බලන්න ආවේ කියලා. ඊට පස්සේ අකුරු අඩුවේ කුණාපෙන් මැහුවා මේ දෙන්න කෝ කියලා. අපි දෙන්න බැස්සට. කොහොම මේ මල්ටුක අපි දෙන්න මරනවා කියලා මල්ලි ඇදලා ගත්තේ. මං එළියනේ හිටියේ. දෙවෙනි පාර ගහනවා අපි මේ නිදන් ගන්න ඇවිල්ලා මේ තොපට කොහොම නිදන් හරන්නේ කියලා අපිට ගහන්න ගත්තා. අපි වැන්ද ගහන්න බසර අපි නිදන් ගන්න නැහැ අපි විල්ලක් බලන්න ආවේ කියලා. ඒ පාර වෙන කෝ විල්ල ගන්න. කොහොමද මෙතනට එනවා. ඒක එකකින් දාවි කියලා. කෝල් එකක් අපිට ගන්න උන්නේ නැහැ. ඔක්කොම ෆෝන් ටිකයි පර්ස් ටික ඔක්කොම ගත්තා අපි. අරගෙන මේ අපිට හොඳටම ගැහුවා වෙලා. හොඳ. හරි පැය කමාරක් විතර ගැහුවා හොඳටම. පොල් වලින් ගැහුවා හොඳට. මගේ ඔළුව මේ 9 එකත් ලෝඩ් කරලා මගේ ඔළුවට තිබ්වා. මේ දුවන්න බා වෙඩි දිනවා කියලා. අපි එහෙම වාඩි වුණා එතන. අපි දුවන්න ගියෙත් නෑ අපි කොසර අපි වරදක් කළා නෑ අපි දුවන්න කියලා කිව්වා. ළඟට අරන් වාඩි කරලා හොඳටම ගැහුවා අපට. එස්සයි මහත්තයා තමයි වැඩියෙන්ම ගන්න ගත්තේ. ඊට පස්සේ එතන හිටිය අනිත් අයත් ඔක්කොම ගැහුවා. මේ ගහද්දි එක්කෙනෙක් කිව්වා සර් මේ මුන්ට හොඳ වැඩක් කරමු නේ කියලා. ඊපස්සේ මේ සයි මහත්තයා මොකද්ද කියලා. මුන්ට බොම්බ පහක් දාලා අතුරු දාමු කිව්වා. ඒක ගණන් ගත්තේ නෑ සයි මහත්තයා අපට ගැහුවා හොඳටම. කොහොමද විනාඩි 45ක් පැයක් විතර ගහලා ජීප් එකට කෝල් කරා. ජීප් එක තිබුණෙත් නෑ කොහොමද එතන. ජීප් එක ගෙනල්ලා මේ අපි 4 දෙනෙක් දැම්ම ජීප් එකට. දාඩි වෙලා මල්ලි විතරක් එළින් තියාගත්තා. ඊට පස්සේ මේ මල්ට පාව දැක් විතර පයින් ගියා බිම දාලා. ඊට පස්සේ මම බැස්සා ආයෙත් මේ ජීප් එකෙන්. පාර මට කණේ පාරක් ගාලා කුණාපයක් කියලා මේ ජීප් එක දැම්මා ලොක් කරලා. ලොක් කරලා මල්ට එතන ගියා පයින් පාරෙන් ගැහුවා 4 විතර ගැහුවා. ගාලා පොල්ලෙන් ඔලුවට ගාලා මල්ලි අරන් ගියා එතන විච්ච උඩ පාරේ කැලේට. ඊපස්සේ අරන් ගියා විනාඩි 45 විතර පස්සේ තමයි ආයෙත් ආවේ ජීප් එක ගාවට. එළ මල්ලි ජීප් එකට දාලා මේ අපේ වීල් එකත් පොලිසියෙන් අරන් ආවා. එලා මල්ලිකෝ අයියේ මේ හොඳටම ඔලුවටයි පපුරට ගැහුවා කියලා හොඳටම. එසයි මහත්තයා. දීලා අරන් ගියා මේ අන්දේරි පොලිසියට. අරන් ගිහලා මල්ලි බාප්පගේ අරුවයි කකුලකට දැම්මා. මාමයි කකුලට දැම්මා. දාලා පැය විතර පස්සේ කතා කරා. කතා කරුවා තමන්ගේ ෆෝන් අතර ගන්න කියලා. පාර අපි අරගෙන පාර වෙන මේවා ලියුම් කාවල දාලා වෙනම නම් ටික ගාලා අස්සම් කරලා වෙනම ගත්තා. ඊට පස්සේ අපි දාලා පැය විතර පස්සේ අපිට කතා කරුවා මෙතන අස්සම් කරන්න එන්නේ කියලා. පාර ගියා. ගිහලා අපි අස්සම් කරා පොතක. අපි දන්නේ නැහැ මොකටද අස්සම් ගත්තේ කියලා. අරගෙන අපි දැම්මා කූඩුවට. දැම්මම පස්සේ අම්මලා ආවා පාන්දර 2:00 3 විතර. ඉතින් පොලිසියට යනකොට මේ පොඩි පුතායි මාමයි බාප්පයි ඒ කට්ටිය එකක හිටියා. අනිත් දෙන්න තව කූඩුවක හිටියා. කූඩු දෙකේ දෙන්න හිටියා. පොඩි පුතා බිම වාඩි වෙලා හිටියා. ඊට පස්සේ මං අහයි පුතේ කියලා. ඊට පස්සේ කිව්වා අම්මේ අපිට හොඳටම ගැහුවා කියලා. ඊට පස්සේ මේ ළඟට අරගෙන මං කතා කරා ටිකක් ඇවිද්ද ගන්නත් අමාරුයි. ගහපු ඒවා පෙන්නුවා මට මේ පිටිපැත්ත පෙන්නුවා මෙහෙ මේ පැත්ත පෙන්නුවා. මේ පැත්ත එහෙම ගොඩක් රිදෙනවා අම්මේ කියලා මට කිව්වා. පපුව අත ගන්න කිව්වා මට. එතනින් ගියා මේ රාලහාමි කෙනෙක් කළු කට්ටියක් ගහලා හෙල්මට් එකක් අතේ තියන්. එයා පෙන්නකුවා මට මෙන්න මේ විදියට ගැහුවේ. මෙයා තමයි මට ගොඩක්ම ගැහුවේ කියා පෙන්නුවා මට. මේ මෙතන දෙනවා අම්මේ ගියා මගේ අත අරගෙන එයාගේ ෂර්ට් එක අස්සේ අත දැම්මා. ෂර්ට් එක අස්සේ අත දාලා මෙතන අත ගන්න අම්මේ අත ගන්න කියලා කිව්වා මට. ඉතින් මට උට්ටක් අත ගාවේ යා කූඩු ඇතුලේ මං එළිය මට අත ගන්නත් බැහැ. ඒ වෙලාවේ කොයිද උත්තේ මන් දැන් ගෙදර ගිහිල්ලා එන අපිට උරා 2:00 විතර ඇදී අපි දෙන්න හැම ආවා. ඇවිල්ලා ඊට පස්සේ පාන්දරක් ගියා. පාන්දර යනකොටත් ඒගොල්ලෝ කූඩුවේ ඇතුලේ ඉන්නවා. ඊට පස්සේ අපි ඒගොල්ලන්ට තේ බොන්න බීමේ කොයි කන්න මොන හරි ගෙනත් දුන්නා. බඩේ ඒත් කෑවේ නෑ අම්මේ මට කන්න බෑ පපුරි දෙනවා කිව්වා. බීමක විතරක් චුට්ටක් බිව්වා. ඒතරලා ඊපස්සේ අපි අට විතර එකන් ගියා කන්දගටිය මේ රෝහලට ජේම්මෝ මහත්තයා ගාව. එකන් ගිහලා මුලින්ම ගියේ එස්.අයි. සෝමරත්න මහත්තයා. ගිහිල්ලා පැය භාග විතර පස්සේ මේ මගේ නම කියලා කතා කරා. ඒ වෙලාවෙම කතා කරලා මේ මයෙන් ඇහුවා මේ ආ බැඳලාද වයස කීයද කියලා. එච්චරයි මයෙන් ඇහුවේ බලුවා ආවා යන්න කියලා. ඒ වෙලාවෙත් ඒ අහද්දිත් මේ එස්.අයි. සෝමරත්න මහත්තයා ඇතුලේ හිටියේ. ඊපස්සේ මම යන්නේ ගියා අනිත් අයින් අහලා තිබුණේ කිසිම දෙයක් මේ ගැහුවද මේ අමාරුද කිසිම දෙයක් අහලා නැහැ. අපේ මල්ලිගෙත් මූණ විතරයි බලලා තිබුණේ. අනිත් අයගෙත් මූණ විතරයි. මූණ පෙන්වලා සිවුල හාකොල යන්න කියලා. අපි දැන් ජිප් එක දාලා එස්.අයි. සෝමරත්න මහත්තයා පැය භාග විතර පස්සේ ඇල්ලකෝ යන් කන්දරිය ආයි පොලිසියට කියලා ගිහිල්ලා ආයි කුරුට දැම්මා. දාඩි කරලා මේ
12:45 12 මාර විතර අරන් ආවා. වසර උසාවියට. වසර උසාවියට ගියා 3 මාර විතර ගියා. ගිහිල්ලා අපේ නඩුව කතා කරා අපේ නම් කියලා පාර අපි ආවෙලිට. ඊට පස්සේ ගියා මේ එතකොට අපි දන්නේ අපිට නිදන් නඩුවක් දාලා ගියා. නැත්නම් අපි දන්නේ අපි ඉතින් හිටියේ බෝම් පහක් දාලා එක්කෙනාට පස්සේ බෝම් පහක් දාලා කියලා. ඊට පස්සේ තමයි දන්නේ ඒකේ දාලා තිබුණෙත් මේ බොරුවක්. දාලා තිබුණේ මේ රක්ෂිත වනාන්තරේ කැණීම් කරද්දී අල්ලගත්තා කියලා. ඊට පස්සේ උසාවියේදී මේ ඒගොල්ලෝ මේ කූඩුවට දැම්මා. උසාවියේදී පාර ඉස්සරහට අරගෙන නඩුකාරන ඕන ගාවට ගත්තා. අරගෙන අපි ලෝයලා දෙන්නෙක් කැල්ලුවා. මේගොල්ලෝ නිදන් හාරන්න ගියා කියලා දවස් 14කට බන්ධනාගාරගත කරන්න කිව්වා. ඊට පස්සේ අපි දැම්ම දවස් 14ක් රක්ෂිත බන්ධනාගාර බදුල්ලේ. අරන් එද්දි කොහමරි අවස 6 මාර විතර වුණා. අරන් අවශ්‍ය අපෙන් ඇහුවෙද්දී මේ පොලිසියෙන් ගැහුවද කියලා තුලෙද්දි. අපි කෝ ගැහුවා කියලා. ඊපර අපි පස් දෙනා වෙනම ගත්තා. අරගෙන මල්ලිමා එහෙකට දැම්මා. එක මේ කාමරේට දැම්මා. අනිත් 3 දෙනා වෙනම දැම්මා. ඊට පස්සේ ආය කතා කරා අතරිත කන්න දෙන්න. අපි ආයෙල්ට නම් කන්න දුන්නා. අපි කෑවේ නැහැ කවුරුත් කන්න බෑ. එහෙම ගිහලා මල්ලිකෝ නිදා ගන්න ඕන කියලා. ඊට මම හිතන්නේ හිටියේ අර අපි දාපු මේ කාමරෙන් පැදුරකුත් ඉල්ලගෙන මල්ලිට එළල දුන්නා නිදා ගන්න කියලා. මම හිටියා කොහමද 7 මාරට එතන. මල්ලි දාගත්ත 7 වෙද්දි. මල්ලිට කොහමද මෙහෙම වාඩි වෙන්නවත් බෑ. මේ ඔක්කොම ගහපාරවල ඉදිමිලා රිදිනා වගේ ගියාම හිටියේ. ඊට පස්සේ මල්ලි නිදාගත්තේ මූණින් අතර දාලා. මල්ලි මම දෙන්නම නිදාගත්තේ. ඊට නිදාගත්ත පස්සේ මට පෙන්නුවා මේ අමාරුක පිට ඔක්කොම පෙන්නුවා. ඊට පස්සේ ඒ සිද්ධාලේ පුදුමෙත් නෑ කයවත් ගන්න. එහෙම නිදාගත්ත දෙන්න. උදේට අම්මාම සිද්ධාලේම ගාමුනේ කියලා. ඊට පස්සේ මේ කොහොම හරි මල්ලි පාන්දර පාමාට විතර මම නැගිටලා හිටියේ වෙලාවේ. පාමාට විතර මල්ලි දෙපාරක් විතර ස්මූටර් ඇද්දා. අදලා මේ මල්ලිගේ මේ අතපයෙම ඇඹරුණා හොඳටම. ඊපස්සේ එතන යාළුවෝ පිට් එක වෙන්නේ නැති මම ගෝ සර් කෙනෙක්ට කතා කරන්න ගියා. සර් කෙනෙක් ආවා ඇවිල්ලා ලොකු ජේල මාත්‍රිය කියලා දොර ඇරලා මල්ලි ගත්තා. මල්ලි ගන්න ඉස්සෙල්ල මම මේ මල්ලි හැරෙව්ව පැත්තට. අරවද්දි සෙමටියක් ගියා. එච්චරම තමයි. ඊපස්සේ එහෙම අරන් ගියා බන්දනාර හොස්පිටල් එකට. හොස්පිටලෙන් එහෙම අරන් ගියා මල්ලිව මේ වදුලේ මාරුවලට. අරන් ගිහලා පැය භාගයකට පස්සේ මම ඇවිල්ලා බෙක් සීට් එක. මල්ලිගේ ඇඳට දාන්න කියලා. මම බෙක් සීට් එකක් දුන්නා. ඊට පස්සේ කොහමද උදේ 4 විතර මම කට උත්තර ගත්තා. ඒක ඉදාර අපි ඇතුළට බාරගත්තු ජේල් මහත්තයා කට උත්තර ගත්තා. පොලිසියෙන් ගැහුවද කොහෙද ගැහුවේ ඔක්කොම කට උත්තර ගත්තා අපි 4 දෙනාගෙම. අරගෙන අපි යවුවා ආයෙත් කාමර වලට. ගාවලා මට ටටා මාරිතර පණිඩක් හදුනා මේ එන්න කියලා. මම ගියාට පස්සේ කිව්වා මේවයි මේ ඒකේ දෙවෙනි එක්කෙනා කිව්වේ ජජ් මහත්තයෙක් කිව්වා මේ කොල්ලෝ කෑ ගහනවා මේවයි මල්ලි නැති වෙලා කියලා. අපේ උදේ 8 ආයෙ යන්න ලෙහෙත් වෙනකොට යන්න මේගොල්ලෝට ඇඳුම්ත් අරගෙන කෑමත් හදාගෙන යන්න ලෙහෙත් වෙනකොට හරියට උදේ 8:00 කෝල් එකක් ආවා මේ සඳුන් පුතාලගේ ගෙදරද කියලා. කවුද කතා කරන්නේ? තාත්තද කියලා ඇහුවා. මම කෝවු තාත්තා කියලා. සඳුන් පුතාට ලොකු කරදරයක් කිව්වා. පාර මං ඇහුවා මොකද්ද මහත්තයෝ කියලා. සඳුන් පුතා නැති වුණා කිව්වා. අපි ගියා ඊට පස්සේ ඉස්පිරිතාලට යනකොටත් මොචරියට දාලා එතනට ගිහිල්ලා බලන්න කිව්වා. මම බැලුවා. බලනකොටත් සෙම ගිහිල්ලා දරුවගේ කටේ බටයක් තිබුණා. ඊට පස්සේ හවස නඩුකාරන ඕන එතනට ආවා. ඇවිල්ලා දරුවා පෙරලා ඔක්කොම ගහපු පාරවල් බැලුවා. ගල්ලකොට පිටපැත්තේ ගොඩාක් තිබුණා ලී පාරවල් ගහපු. මෙතන වලක් වගේ ගහිලා තිබුණා පපුව යට බහැලා තිබුණා. හැමතැනම මේ පැත්තට ගහලා තිබුණා. නිල් වෙලා තිබුණා ඔක්කොම. ගහපු පාරවල්. ස්වකීය ජීවිතයේ 17 වෙනි වසර පසුගිරීමටත් මත්තෙන් බදුල්ලේ මීගහ කිවුලේ අකුරු කාඩුවේ සඳුන් මාලිංගට අමානුෂික ලෙස පහර දී මෙලොවින් තුරන් කිරීමට මහජන ආරක්ෂාව සඳහා මහජන මුදලින් වැටුප් ලබන කන්දෙකැටියේ පොලිසිය සමත් වුණා. මාරාන්තික පහර දීම් වලට ලක් වී තමා ළඟට ගෙන රෝගියා පරීක්ෂා නොකළ කන්දෙකැටියේ රෝහලේ දොස්තර තවමත් මහජන මුදලින් වැටුප් ලබමින් ජනතා සේවයේ යෙදෙනවා. උසාවියට ගෙන තුවාල ලබා සිටි සැකකරුවන් ගැන සොයා නොබලා බන්ධනාගාර ගත කළ පස්සර මහේත්‍රාත්වරිය තවමත් මහජන මුදලින් වැටුප් ලබමින් යුක්තිය පසිඳලමින් සිටිනවා. පොලිස් පහරදීම් වලින් මරණාසන්නව සිටි 17 ඇවිරිදි සඳුන් මාලිංගගේ
ජීවිතාරක්ෂාව ගැන සොයා නොබැලූ පොලිසියේ බන්ධනාගාරයේ හා උසාවියේ සිටි වැඩිහිටියන් ඔහු මියගිය පසු ඔහුගේ අවමගුල පැවැත්විය යුතු ආකාරය ගැන නියෝග මාලාවක් නිකුත් කළා. ඒ අනුව සඳුන් මාලිංගගේ වැඩිහිටියෝ ඔහුගේම සිහින මාලිගය ඉදිකිරීමට තිබුණු ඉඩමේ කොනක ඔහු වලලා දැමුවා. කොයි වෙලෙතර උදැල්ල අරගෙන ඉරකු ටිකක් කඩන්න ගියත් වනා කරන්න ගියත් එයා තමයි ඉස්සරලා මගේ අතින් උදැල්ල තුරලා අරන් වැඩ කරන්නේ. කොහොම වැඩ කෙරුවට එයා කැමති නෑ. ඒ වගේ කාලයක් මට තිබුණේ යාගේ. එයා ගෙදර ඕඩඩක් කරනවා අම්මටත් එහෙමයි අම්මටත් වැඩම කරලා දෙන්න. ගෙදර මිදුල්ලා තුහන්න එයා මට බෙහෙත් ටික දෙන්නෙත් එයා ගිහිල්ලා එයා ඉතින් නැතුණ එක අපිට දරා ගන්න බෑ ඒක. මං මරන්න තු ගහලා හරි මොනවා හරි කරලා අතපය කඩලා හරි මට ළමයා දුන්නා නම් ඒත් ඇතින් මගේ දරුවා ඉන්නවනේ එක්කෝනේ එහෙම නම් ඉස්පිරිතාලෙක නැවතුව නම් මොනවා හරි ඒවල් කරලා බේර ගන්නවනේ අපි දරුවා ඒ දරුවා නැතුව ඉන්න බෑ ශ්‍රී ලංකා පොලිස් අත්අඩංගුවේ සිටියදී මරා දැමුණු මුල්ම ලාංකිකයා හෝ අවසාන ලාංකිකයා සඳුන් මාලිංග නෙවෙයි. මාසකට 2-3 ගණනේ සිදුවන මෙබඳු පොලිස් ඝාතන වලින් ගැලවීමට ලාංකිකයන්ට හැකිවන්නේ කවදාද? අපි හැම කෙනාටම ආරාධනය කරනවා මේ රටේ නීතියට පිටින් සිද්ධ වෙන හැම මරණයක් ගැනම උනන්දු වෙලා එලා දකින්න කියලා අපි ජනතාවට කියනවා. අපි පොලිසියටත් කියනවා යුනිෆෝම් එකේ ගෞරවය රැක දෙන්න. අපි කරන මේ උත්සාහයට යුක්තියස්ත කරන්න ඉන්න පොලිසිය නිලධාරීන් ඇටියට සහාය දක්වන්න කියලා. අධිකරණයකින් සිදුවිය යුතු යුක්තිය පසිඳලීම දැන් ලංකාවේදී පොලිස් මැරබලයෙන් කරන යුක්තියේ පසිඳලීමක් දක්වා පල්ලම් බහිමින් තිබෙනවා. මේ නිසා පොලිස් අත්අඩංගුවේදී සිදුවෙන සෑම මිනිමැරුමක්ම අවසානයේ පාතාලයක හෝ අපරාධකරුවෙක් මරා දැමීමක් සිතා හිත හදා ගැනීමට අපි දැන් පුරුදු වෙලා. නමුත් මකුළු දැලක් බඳු ලංකාවේ නීතියේ පැටලෙන්නේ දුර්වලයන්ම පමණයි. බලවතුන් දැල ඉරාගෙන යනවා. මේ තත්ත්වය නතර කිරීමට අපේ සමාජයේ වහාම පියවර ගත යුතුයි. ඒ සඳහා පුරෝගාමී කාර්යයන් දැන් ආරම්භලා. කිසිම අහිංසක මිනිස්සු අමෝගේ මරාද මහාපාරාගාර ඒක තමයි යථාර්ථය. මගේ දරුවා මේරාගෙන තිබුණු අවස්ථාවල නීතිරකින් හැමෝම මගේ කියලා තරක් කියන්නේ. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 11 වගන්තිය කිසිම තැනකදී වද හිංසාවලට හෝ ක්‍රූර අමානුෂික හෝ අවමානසහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට ඉඩක් නොකළ යුත්තේ කියා සටහන් කරනවා. එක්තරා විදියකට අපි මේ කරන්න වෙන මොකුත් නෙමෙයි. අද අපි මේ දරුවන්ගේ ජීවිත බේරන්න තියෙන එකම විදිය තමයි මේ රටේ නීතිය යලි ස්ථාපිත කරන්නේ. ඒ සඳහා අපේ වගකීමක් තියෙනවා. අපි බරපතල විදියට මේ ප්‍රශ්නය කතා කරනවා.
යුක්තිය ඉල්ලා කවර උත්සාහයන් දරුණත් ලංකාවේදී තවමත් පොලිස් අත්අඩංගුවේදී මරා දැමෙන සැකකරුවන්ගේ දෙමාපියන්ට දරුවන්ට හා ඥාතීන්ට ඉතිරි වන එකම යුක්තිය මරා දැමුවන්ගේ මතු ආත්මය වෙනුවෙන් පින් පැමිණවීම පමණයි.